Hi everyone, welcome back to Tula's Stories. අද සෙනසුරාදා දවස කොහොමද ගෙවුනේ කියලා චූටි රවුමක් ඔයාලව එක්කන් යන්නයි අද මම ලෑස්ති වෙන්නේ. So let's some make beautiful memories together. ඉතින් අද මගේ රූම් එකේ යාළුවෝ ගෙදර ගිහින්නේ. ඉතින් මම විතරයි තනියම ඉන්නේ. ඉතින් උදේ ඇහැරලා සුපුරුදු පරිදි වැඩ ගොඩාක් තියෙනවා කරගන්න. ඉතින් මේ ටික කරන්න තමා මේ ලෑස්තිය. ඉතින් මූණත් සෝදලා ඇවිල්ලා මම කරේ මගේ ටුඩු ලිස්ට් එක හදන එක. දන්නවද මෙහෙම ටුඩු ලිස්ට් එකක් හදද්දී අපිට ඒකේ තියෙන දේවල් අද දවස් ඇතුළත කොහොම හරි කරගන්න උවමනාව ඇති වෙනවා. හැබැයි ඒ වගේම තමා අපිට ටුඩු ලිස්ට් එක කරගන්න බැරි වුණොත් හිතට මාර අවුල්. ඉතින් මේ පේනවනේ මගේ කලින් ටුඩු ලිස්ට් එකේ මම එකක් විතරයි කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඉතිරි දෙකම අන්සක්සස්ෆුල්. ඉතින් ඔන්න දෙයියන්ගේම පිහිටයි කියලා වැඩ පටන් ගත්තා. මොකද අපිට අඟහරුවාදා අසයින්මන්ට් එකක් තියෙනවා. ඉතින් අද සෙනසුරාදා දවසේ හිතාගෙන ඉන්නේ මං උපරිම වැඩ කරනවා කියලා. ඉතින් බලමුකෝ ඉස්සරහට මොනවා වෙයිද කියලා. පාඩම් කරන්න කියලා පොත අතට ගත්තට නෝට් එක බලද්දි නෝට් එක තියෙනවා පිටු 13ක් විතර. ඉතින් ඒ පිටු 13ම පාඩම් කරන්න බැරි හින්දා මං හිතුවා මේක ෂෝට් නෝට් එකක් ගහගන්න ඕන කියලා. ඉතින් ඔයාලත් පාඩම් කරන්න පටන් ගද්දි ටික පතරංග ජාතකයේ වගේ නෝට් එක තියෙනවා නම් ඒක ඉස්සෙල්ලාම ෂෝට් කරගන්න. මොකද පතරංග ජාතකයක් පාඩම් කරගන්න හරි අමාරුයිනේ. එතකොට කිසිම කරුණක් ඔළුවට යන්නෙත් නෑ. අනික මගේ සබ්ජෙක්ට් එක තමා ඉතිහාසය. ගොඩාක් අය නම් ඉතින් ඉතිහාසය කියපු ගමන් අම්මෝ මං නම් කැමති නෑ කියලානේ කියන්නේ. හැබැයි ඉතින් මාගේ ආසම මයි ෆේවරිට්ම සබ්ජෙක්ට් එක තමා ඉතිහාසය කියන්නේ. ඉතින් ඔයාලත් 10-11 ශ්‍රේණිවලදී හරි ඉතිහාසය ඉගෙන ගත්තු නිසා දන්නවනේ ඉතිහාසය පාඩම් කරන්න කොච්චර අමාරුද කියලා. ඉතින් එන්නකෝ ඔයාලා අකමැති හැබැයි මම ආසම විෂය පාඩම් කරන්න. ඉතින් මගේ යාළුවනේ මම නම් පාඩම් කරද්දි ආසම වැඩක් තමා වැදගත් කරුණු හයිලයිට් කරන එක. හැබැයි ඉතින් ඔයාලට කියන්න පාඩම් කරලා ඉවර වෙලා පොත ආයෙ බලද්දි මුළු පොතම හයිලයිට් කරලා අන්තිමේදී බලන් යද්දි ඉතින් ඔක්කොම වැදගත් කරුණු වගේ තමා. ඉතින් 6:00 ඉඳන් උදේ 8 වෙනකම් පාඩම් කරලා ඉවර වෙලා මට හිතුණා ඉතින් චුට්ටක් කම්මැලි වගේ. මොකද ඉතින් එක දිගට පැය එකමාරක් විතර පාඩම් කරානේ. ඉතින් ඊට පස්සේ මම ගියේ මගේ උදේ කෑම එක හදාගන්න. අද මං කිව්වනේ ඉතින් මම තනියම ඉන්නේ කියලා. තනියම කිව්වට ඉතින් අනිත් රූම් වල යාළුවෝ ඉන්නවා. හැබැයි ඉතින් මගේ රූම් එකේ යාළුවෝ නෑ. ඉතින් 8ට විතර ගියා කුස්සියට. ඉතින් ගිහිල්ලා තනියම චූටි බතක් ගහගෙන එළවලු 2-3කුත් හදාගත්තා. ඉතින් මම විතරනේ පරිප්පු හදලා ලීක්ස් තෙල් දාලා තක්කාලි සම්බෝලෙකුත් හදාගත්තා. ඔයාලට කියන්න ඇත්තමයි මං හරි ආසයි මේ විදිහට තනියම ජීවත් වෙන්න. ඒ කියන්නේ ඉතින් දැන් බෝඩිමේ අනිත් යාළුවෝ හිටියට ඉතින් මගේ රූම් එකේ මං තනියම ඉඳගෙන චූටි දෙයක් හදාගෙන තනියම හරි නිදහසේ ගෙවන දවසක්. ඇත්තමයි එහෙම දවසකට මං හරි ආසයි. ඉතින් මං ආසාවෙන් හිටපු ඒ දවසත් මට ලස්සනට ගත කරන්න හම්බුණා. ඉතින් අද මගේ දවසේ උදේ වරුව නම් ඉතින් ඉවර වෙනවා මේ විදිහට. ඉතින් ඔන්න කාලා ඉවර වෙලා පැය භාගයක් විතර නිකම් ෆෝන් එක ඔබ ඉඳලා ආයෙත් වැඩ පටන් ගත්තා. ඉතින් ආයෙත් කරේ හදපු ෂෝට් නෝට් එක චුට්ටක් පාඩම් කරපු එක විතරයි.
ඔයාලට කියන්න. හැබැයි ඉතින් දවල් වෙද්දි නම් මට කම්මැලි හිතුණා. ඊට පස්සේ නම් ඉතින් වැඩ කරේ හරිම අඩුවෙන්. ඉතින් අපේ කුරුණෑගල යාළුවාගේ ගෙදරින්, ඒ කියන්නේ නදීෂලාගේ ගෙදරින් නදීට කෑම එකක් එවලා තිබ්බා. ඒකේ පළතුරු තිබ්බා. ඉතින් ඩ්‍රැගන් ෆෘට් නම් මම කන්නේ පළවෙනි වතාවට. කියන්න තරම් ඉතින් ලොකු නරකකුත් නෑ. හැබැයි චුට්ටක් රසත් තිබ්බා ඉතින්. ඉතින් ඊට පස්සේ නදීලා ගෙදරින් එවලා තිබ්බ බත් එක අපි දවල්ට කෑවා. ඇත්තමයි ගෙදරින් වෙන බත් එකක් කියන්නේ දිව්‍ය භෝජන වගේ තමයි ඉතින්. මොකද ඉතින් අම්මලා උදේ පාන්දර ඇහැරිලා මහන්සි වෙලා අපි වෙනුවෙන් හරි ආදරෙන් හදන කෑම එක තරම් වෙන කිසිම කෑමක් රස නෑ. ඉතින් ඊට පස්සේ කම්මැලිකම යන්නත් එක්ක කට්ටියත් එක්ක එකතු වෙලා ෆිල්ම් එකක් බැලුවා. මම නම් එච්චර බැලුවේ නෑ හැබැයි. මොකද මට ටිකක් නිදිමත හැදුණා. ඉතින් මම චූටි නිින්දක් දාලා ආයෙත් ඉතින් යාළුවා ගාවට ඇවිල්ලා තේ බීලා ආයෙත් චුට්ටක් වැඩ පටන් ගත්තා. එහෙනම් ඉතින් අදට යන්න ලයික් එකක් දාලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන් යමුකෝ. අදට ගිහින් එන්න යාළුවනේ.